ඔබ හිතාගෙන හිටියේ ආයමත් මනුස්ස ලෝකෙම ඉපදෙන්නට සැප සම්පත් ඇතිව ඉපදෙන්න කියලාද? ඒක ඒ විදිහටම සිද්ධ වෙන්න ඉඩකඩ ගොඩාක්ම අඩුයි. තිරිසන් ලෝකෙ විතරක් නෙවෙයි අපි මැරිලා ගියාම උපදින්න පුළුවන් ලෝක කිහිපයක් තියෙනවා. ඒවා තමයි പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, නිරය, ඒ වගේම මිනිස් ලෝකය, දිව්‍ය ලෝකය කියලා කියන්නේ. මැරුණාම අපි කැමති වුණත් නැතත් කර්මයට අනුව මේ ලෝක වලින් එකක උපදින්න සිද්ධ වෙනවාමයි. හැබැයි මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ ඉපදෙනවා කියන එක සිදු වෙන්නේ ඊටාම කලාතුරකින්. වැඩි පිරිසක් උපදින්නේ තිරිසන්නු වෙලා, പ്രേතයෝ වෙලා, නිරයේ නිරසත්තු වෙලා. ඒකට හේතුව අපි කරන කුසල් අකුසල්. ස්වභාවයෙන්ම අපේ සිත බර කුසලයට නෙවෙයි අකුසලයටයි. දැන් බලන්න අපි මැරිලා තිරිසනෙක් හරි പ്രേතයෙක් හරි නිරිසතෙක් හරි වුණොත් අපිට කොයිතරම් දුක් විඳින්න සිද්ධ වෙනවද? හරියට කෑමක් නැහැ, බඩගින්නේ, පිපාසයෙන් ඉන්න වෙනවා. හැම තිස්සෙම ඉන්න වෙන්නේ බයෙන්, තැති ගැනීමෙන්, අනන්ත දුක් විඳින්න වෙනවා. හැබැයි අපිට මතක නැති වුණාට අපි මෙච්චර කල් ආවේ ඔය වගේ නිරයේ, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ ඉපිද තමයි. ඔබ අහලා ඇති නේද? ඔය සමහර අය මැරිලා പ്രേතයෝ වෙලා ඉපදෙනව බව.